ගල් කිස්සේ සිද්ධියේදී අර මල් මාල දාලා කරේ තියාගෙන උස්සගෙන ගිය මිනිස්සයා දැකලා නෑ ඇත්තටම ඒ මිනිස්සයා දැකලා නෙවෙයි ඒ උස්සගෙන යන්නේ එක්රොක්කුණු පොදු ජනතාව ඔය මහ ජනතාව කියන කණ්ඩායම දැකලා මට මෙන්න මේ ඇත්ත කතාව ආයෙත් මතක් වුණා. මේක අපේ කලාපේ රටක වෙච්ච දෙයක් නිසා ආයෙත් ඕක නොවේ කියලා හිතන්නත් අමාරුයි. මෙන්න එහෙනම් ඒ කතාව. ලාහෝර් වල පොඩ්ඩක් එහා පැත්තේ ගමක ඉපදිච්ච හාදෙක් ගැන තමයි අද බය කතාව යන්නේ. මේ ගමේ ඉපදිච්ච මේ කොළු ගැටෙක් මිනිහා ඉස්කෝලේ යනවා. මිනිහා ඉතින් සාමාන්‍ය විදියට පොඩි ගම්මාන වල ඉස්කෝලේට ගියා. ඉතින් ඔය ඇසෙම්බලි වල සින්දු කියනවා. මේවා කියනවා. පස්සේ කාලෙක සාමාන්‍ය මධ්‍යපාන්තික පාකිස්තානු වගේ ස්ටුඩන්ට් වීසා එකක් ගහගෙන ඔය දැන් මෙහෙත් එන්නේ ඇවිල්ලා ඕස්ට්‍රේලියාවට ආවා වගේ එංගලන්තයට යනවා. එංගලන්තයට ගියාට ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. මොකද ගියාට පස්සේ ඔය ක්ලීනක් ගහගෙන හරි මොකක් හරි කරගෙන ගොඩ දා ගන්න එපා ජීවිතේ. ඒක නිසා ආපහු තමන්ගේ රටින් සල්ලි වන්නේ ඉගෙන ගන්න පටන් ගන්නවා. ස්ටුඩන්ට් වීසා ඉන්නේ. ඉන්න ගමන් ඔය පොඩි පාර්ට් ටයිම් රස්සාවල් කරන්න පටන් ගන්නවා. ඔහුට හම්බෙන්නේ මාළු විකුණන්න. මාළු විකුණන්න හම්බ වෙනවා කියලා කියන්නේ ඉතින් ලොකු වෙලාවෙ හැටියට ලොකු රස්සාවක්. වෙනම අධ්‍යාපනික සුදුසුකම් වෙනම ආයි හොයන්න යන්නේ නැහැ. ඒකට වෙනම වෘත්තිමය පූර්ව අවබෝධය එහෙම තියෙන්න ඕනේ නැහැ. ඒ නිසා ඔහුට හම්බෙන්නේ මාළු විකුණන්න. මාළු ලෑල්ලක වැඩක්. Today 1 pound fish, today 1 pound fish, today 1 pound fish, today 1 pound 6 for 5 pound, 1 pound each. Fish today 1 pound, fish today 1 pound. පටපතකයි ඔය නිමල් ලක්ෂපති ආරච්චි මහත්තයා මට කියනවා ඉස්සර මේ දෙයක් කරනවා නම් අලුත් විදිහට කරන්න කියලා. ඔහුගේ භාෂාවෙන් ඔහු කියන්නේ හිඟා කෑවත් අලුත් විදිහට හිඟා කාපන් කියලා. ඒතර අපේ මේ මිත්‍රයාටත් එහෙම කවුරු හරි ගුරුවරයෙක් ඉන්න ඇති. මිත්‍රයා මාළු විකුණන්න දැම්මහම කඩේ මුදලාලි කියන්නේ මාළු ලෑල්ලේ මුදලාලි එංගලන්තේ මාළු ලෑල්ලේ මුදලාලි කියන්නේ නිකන් මේ මාළු දිහා බලාගෙන ඉන්න අවුහම ගණන් කපලා දෙන්න එහෙම කරන්න එපා. මිනිස්සුක වැඩියෙන් අද්දලා ගන්න කියලා. ඒක අපේ මිනිස්සු හරියට මේ දේවල් විකුණන්න කෑ ගහනවා. අනිත් අයට වැඩි ටිකක් හයියෙන් කතා කරනවා. අපි මේ කතානායකයාත් මේ වැඩේ ඉන්න ඒ වගේ මාළු බිස්නස් එක පටන් ගන්නවා. ටිකක් දවසක් යනකොට වැඩිපුර මාළු ගන්න පිරිමි නෙමෙයි ගෑනුවයි. එතකොට මේ ලේඩීස්ලට මේ මාළු ටික විකුණන්න ඕනේ මාළු එච්චර ගණන් නැහැ කියලා. මූලික කාරණා තුනයි. මාළු ගන්න දෙන්නේ ලේඩීස්ලා. මාළු ගණන් නැහැ. අනිත් පැත්තෙන් මාළු වල ගාන පවුමයි. එක පවුමයි එක මාළුවේ. පොඩි කූරියෙක් එක පවුමයි. එංගලන්තේ තියෙන පවුන්නේ. එතකොට ඔහු හදනවා මේකට 1 pound fish ladies come on ඔය කැල් ටික එකතු කරලා ඔහු පෙන්නනවා. ඔහුගේ මුල ටික දවසක් එකම විදිහට ගිය ඉඳද්දි පොඩි තාලයක් වැටෙනවා. ඊට පස්සේ ඔහු හදන්නේ come on ladies 1 pound fish very good very cheap 1 pound fish. ඔය කැල් ටික තමයි දවස පුරාම කියන්න තියෙන්නේ. 1 pound fish, 1 pound fish. Have a look. 1 pound fish. Have a look. 1 pound fish. Very good. 1 pound fish. Very cheap. 1 pound fish. 6 for 5 pound. 1 pound each. 6 for 5 pound. 1 pound each. Very good and very cheap. 1 pound fish today. 1 pound fish. Come on ladies, come on. 1 pound fish. Come on ladies, come on. 1 pound fish. මේ YouTube වසංගතයක් ආවන ඊට පස්සේ එහෙමනේ කියන්නේ පරණ කට්ටිය. අතේ තියෙන ෆෝන් එක ලෝකේ පුරා හැම කෙනෙක් එක්කම සම්බන්ධ වෙන්න පටන් ගත්තා. අලුත් යායක් බිහි වුණා. ඒකත් එක්ක පාරේ ගිය කෙනෙක් දැක්කම අමුතු විදියට සින්දු කීකේ මාළු විකුණන හාදයාව. ඔහු කරේ ගත්ත ෆෝන් එක එබුවා රෙකෝඩින් එක පොඩ්ඩක් කිව්වා රෙකෝඩ් කරන්න කියලා. ඒ වගේම අපේ පාකිස්තාන් හාදයත් ඕන කැමරා එකකට ඕන වෙලාවක ලෑස්තිලා හිටියේ කියන්නේ. දැන් ලංකාවේ වුණත් මොකක්ද ටෙලිවිෂන් කැමරා එකක් එහෙම දැක්කොත් එහෙම දුවගෙන එනවනේ. රෙකෝඩින් එක කරගත්තා. මේක පැය 24ක් යනකොට ලෝකේ පුරා වෛරල් වුණා. පැය 44ක් යනකොට ලෝකේ වටේ දෙපාරක් යන්න තරම් මේක බලලා කට්ටිය. සතියක් වෙනකොට දවස් 3-4 පයින්නකොට මිලියන 17.5ක් මේ ක්ලිප් එක බලලා. මේකට ලයික් වැටිලා දැන් ඉතින් වසංගතය වගේ මේක යනවා. මේ තාම මොහොත නමක් වැටිලා 1 pound fish man කියලා. එතකොට සතියක් යනකොට මේ 1 pound fish man ගිහිල්ලා ඉන්න උඩ මං හිතන්නේ ඒකට සමාන්තරව හිටියේ තව මෑන්ලා කීප දෙනයි. සුපර්මෑන්, ස්පයිඩර්මෑන්, බැට්මෑන්. ඒ ගානට 1 pound fish man උත් ඉන්නවා. අමතක කළා මොකද මිනිහට උදේ ඉඳලා ෆෑන්ස්ලා එනවා. මේ මාළු ලෑල්ලටම ඇවිල්ලා පොඩි ඔටෝග්‍රාෆ් එකක් ගමුද, සෙල්ෆියක් ගමුද අයියේ කියලා එක විදිහට ගන්නවා ඇති. කොහොමාරි කට්ටිය එකතු වෙලා මේ මිනිස්සයා වට කරගෙන මෙයාව තරුවක් කරා. මිනිහා ලෝකේ සංගීත සමාගම් බලාගෙන ඉන්නවා මේ එක්ස් ෆැක්ට් එකේ එන අලුත් තරු දිහා. මොකද ගිවිසුම් අස්සම් කරන්න ඕන නිසා.
පොඩි සමාගමක් නෙවෙයි. වෝන ආයතනය. වෝන බ්‍රදර්ස් කියලා කියන සුප්‍රකට සංගීත ඇල්බම් නිර්මාණය කරන ආයතනය මේ හාජත් එක්ක ගිවිසුමක් අත්සන් කරනවා. ඔවුන් එක්ක අවුරුද්දක් තමන්ගේ නිර්මාණ කරන්න ඕනේ කියලා. අවුරුද්දක් හරි මාස 6ක් හරි ඔහුගේ කොන්දේසි ටිකක් දාලා. ඒකට නිකන් නෙවෙයිනේ ලොකු ගාණක් එක්ක. ඊට පස්සේ කොල්ලා වෙන විදියකට ඇඳලා වීඩියෝ එකකුත් කරනවා, මියුසික් වීඩියෝ එකක් කරනවා. මියුසික් වීඩියෝ එකටත් ඔහු නටන්නේ අර පංජාබ් නැටුම. එතකොට කියවන විදිය, ඔහුගේ අර භාෂාව කියන විදිය, ඒවා මේවා පොඩ අර රටේ හැටියට වෙනස් කරගන්නේ නැහැ. ඔහුගේ ඔරිජිනල් එක තමයි පාවිච්චි කරන්නේ. මාළු අරගෙන නටනවා. එතකොට බොලිවුඩ් චිත්‍රපටිවල තියෙන විදිහට තමයි කට්ටිය නටන්නේ. ඒක ආපහු හිට් එකක් වෙනවා. ඒ මියුසික් වීඩියෝ එකත් නැගලා යනවා. දැන් සුපර්මෑන්ලා බැට්මෑන්ලත් එකට තමයි ඉන්නේ. ඒ කියන්නේ ඒ ගානට එනවා. හැබැයි අමතක කරන්න එපා මේ වීසා කියන ඒවා සෙල්ලම් වැඩ නෙවෙයි. වෙලාව ආව ගමන් කාලේ ඉවර වුණා. ඔහුට රටෙන් පිට වෙන්න නියෝගයක් එනවා. උපන් රටට යනකොට උපන් රටේ තමයි මාර පිළිගැනීමක් දෙන්නේ. මොකද තමන්ගේ රටේ නම උඩටම ගෙනිච්ච මේ මාළු විකුණපු මේ කොල්ලව පිළිගන්න එනවා දේශපාලඥයෝ පවා. එදාම සයින් කරනවා කියලා කියනවා. සෑහෙන ලොකු ගානක කොන්තරාත් එකක් පාකිස්තානයේ තියෙන ලොකුම ටෙලිකමියුනිකේෂන් ආයතනයේ බ්‍රෑන්ඩ් ඇම්බැසිඩර් විදියට. රටට එනකොට රස්සාවකුත් තියෙනවා, සල්ලිත් හම්බ වෙනවා, ප්‍රසිද්ධියත් හම්බ වෙනවා, බලය විතරයි අඩු. ඒ ටික ඉබේම හම්බ වෙනවා channel වලට ගියාට පස්සේ. නිසා හැමදාම එහෙ ෂෝ හම්බ වෙනවා. එතනින් එහාට නිකන් ගියේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට එන්නේ රජෙක් වගේ. හැබැයි ඔහු වැඩේ අතාරින්නේ නැහැ. ඔහුට ආයි එන්න ඕනකමක් තියෙනවා එංගලන්තෙට. ඔහුගේ වෙලාවට ලෝකේ පොප් රජුරුව මැරෙනවා. අපේ කොල්ලා නිකන් හිටියද? නැහැ. මිනිහා ගහන උපහාර ගීතයක්. Michael Jackson, we still love you. We will love you, Michael Jackson. ඔහු ආපහු මාතෘකාවක් බවට පත් වෙන්න උත්සාහ කරනවා. මොකද කරලියට එනවා කොවිඩ් වසංගතයත් එක්ක. Common nurses, common doctor, beat the coronavirus. Common nurses, common doctor, beat the coronavirus. You are our special warriors. You are our special heroes. මට පෙන්න ගන්න ඕනේ වුණේ හිඟා කෑවත් අලුත් විදිහට හිඟා කන්න ඔළුව දිනු කරව මිනිස්සු ඉන්නවා. දෙවෙනි එක තමයි පුංචි අවස්ථා පුළුල් කරගන්න මීට වැඩිය තව ලෝකේ උදාහරණ තියෙන්න ඕනේද? අනිත් අයට hina වෙන මිනිස්සුන්ට ඔහු දීපු උත්තරේ කොයිතරම් ප්‍රබලද කියලා. ගතේ උත්තක් තියනවනේ පොඩි. ආත්ම ශක්තිය කොහොම තියෙන්නේ නැද්ද? මුල් කාලේ කකුලෙන් කොච්චර අදින්න නැද්ද කට්ටිය? කොච්චර එපා කියනද? කොච්චර hina වෙන්න නැද්ද? කොච්චර ප්‍රබුද්ධ සංවාදවලදී ඔහු කුඩු කරන්නේ නැද්ද? උත්සාහය තියනවා නම් බිම වට්ටන්න බෑ. මාළු විකුණන්න ගිය මෑත උදාහරණෙත් අතීතයේ මීයෙක්ගේ කුණ අරගෙන මහදනේ සිටුවරයා බවට පත් වෙච්ච ඔහුගේ උදාහරණෙත් අදට අපි ඊළඟ පරම්පරාවට කියන කතාවක් විදිහට ඉතුරු කරගන්නවා. සෙසු සාධක සියල්ල අන්තර්ජාලයේ තියෙනවා. හොයාගන්න සර්ච් කරනවා නම් 1 pound fish කියලා ගැහුව ගමන් ඔතනින් එහාට 1 pound fish man කියලා ගැහුව ගමන් තොරතුරු ටික හොයාගන්න පුළුවන්. එමුණා අදට මම සමු ගන්නවා. මම කිංස්ලි රත්නායක. ආයුබෝවන්.